guys, welcome back to Sandunima's lifestyle. මේ වෙදිත් ඔයා දන්නවා මම අද ඔයාලව කොහෙද එක්කගෙන යන්නේ කියලා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඉතාලියේ තියෙන රස පීට්සරි එකකින් පීට්සා කන්න. ඉතින් මම මේ පීට්සරි එකට මීට කලින් ගිහිල්ලා තියෙනවා. හැබැයි මාර වැඩක් තමයි උනේ. අද අපේ යාළුවෝ 8 දෙනෙක් එකතු වෙලා තමයි යන්න ලෑස්ති උනේ මේ ගමන. හැබැයි අපේ කට්ටිය වෙලාවට වැඩ කරන්න නැතිකමින් අපි ප්‍රේනතාරය කරලා තිබ්බ තාවල එක අපිට නැතුව ගියා. ඉතින් අපි එතෙන්ට යද්දි පරක්කු වෙලා ඒ නිසා ඒගොල්ලෝ කිව්වා අපේ ටේබල් එක වෙන කට්ටියකට දුන්න පුළුවන් නම් චුට්ටක් ඉන්න කියලා. ඉතින් අන්තිම මොහොතේ අපේ කට්ටිය ගොඩක් බඩගින්නෙන් ආපු නිසා අපි ටිකක් වෙලා එළියට හිටියා. අපේ ටේබල් එකක් දැම්මම හම්බ වෙන පාටකුත් නැති නිසා මම කෝල් කරලා ඇහුවා අඩුම අපිට වෙලාවක්වත් කියන්න පුළුවන්ද කියලා. ඉතින් එයා කිව්වා එහෙම යාට බොරු වෙලාවල් කියන්න බෑ, හරියට කියන්න බෑ ටේබල් එකක් කොයි වෙලේද හිස් වෙන්නේ කියලා. අපිට හදිස්සි නම් කමක් නැහැ වෙන තැනකට යන්න කියලා. කන්න හිතාගෙන ගිය පිට්සරි එකේ වීඩියෝ තමයි මම මේ දැන් ඔයාලට දැම්මේ. අපි දැන් වෙන තැනකට යනවා ළමයි. ටැක්සි එකකට ගිහින් ඊට පස්සේ හැබැයි මෙහෙමත් දාන්න සඳුනේ ටැක්සි එක ගෙදර ගියේ කියලා හරි ඉපදෙද කා ගන්නද දෙන්න රේඩියෝ කැරම් බෝඩ් එන්නද හායි මොකද්ද මේ කොහෙද දවුරු දතර හැරලා යන්න කියනවා දැන් අපි යනවා ළමයි වෙන පිට්සරි එකක් හොයන්න. මට රහස අනිතා. මට රහස අනිතා අපේ ගෙවල් ගාව. ඒක පට්ට රහයි. හායි අපි අද මොකද්ද ඕක කියන්නේ දැන් නත්තල් සීයා තෑගි බෙදන්න විශේෂ දෙයක් දෙන්න විතරයි. අයියේ ගන්නවා කියන හිටියා. මොනාටද අපි ඔයාලට වචනකින් හරි උදව් කරේ මං. අපිට ගිෆ්ට්ස් ගෙනල්ලා. දැන් මං කොයි පාටකද ගන්න ඕන? මට ඕන. ඔයා ගන්න මං ඉතුරු ගන්න. මගේ ආසම එකක් පුළුවන් නමට පලපව එකක් දීලා තවත් එකක් ඉල්ලනවා. show me thank you welcome thank you අනේ thank you කරු ලැබෙයියා ඕකද ගෙදර ගිහිල්ලා තේ බොන්න ඕන ඕකේ. ඔයාලට මේක අපිට ගෙදර යද්දි දෙන්න තිබ්බේ නේද? අපේ එක දැන් බයින නේ මොකද්ද මේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එක මැද්දෙන් මම ඔයාලට අන්බොක්සිං වීඩියෝ එකකුත් ගෙනාවා. ඉතින් මේ වෙනකොට අපිට හොඳටම බඩගිනි. අපි දැන් එතන ළඟ තියෙන පිට්සරි එකකට යන්න තමයි යන්නේ. ඔන්න දැන් අපි එතන ළඟ තිබ්බ තවත් පිට්සරි එකකට ආවා. හැබැයි මේ තැන වීඩියෝස් දාන්න තරම් මට සෙට් නැහැ. පිට්සා කොහොම වේද දන්නේ නැහැ. හැබැයි වීඩියෝ කරලා දාන්න තරම් මට එතන තැන සෙට් නැහැ ළමයි. මේ දින පිට්සා කවුද ඉන්නේ? අපි මාජාවේ කන මේක තමයි නෑ නේ. ඒකට කියලා ඉල්ල ගන්න නේ. ඔව් නේද කියලා මම කොහොමද? අතන කියන තාම ඉන්නවනේ. ඔන්න කිව්වා අපේ භාෂාව ගැන නම් වැඩි හිතන්න එපා. අපි යාළුවෙක් තුනම එහෙම තමයි කතා කරන්නේ. හොලවන්න එපා යකෝ. අපි මේ නෑ මේ කප්පිච්චියෝ.
Sì, è la bella meglio. Allora, facciamo una cosa, dato che non so se posso fare tonno e cipolla, vado un attimo a chiedere Riccardo, va bene? Ma tonno e cipolla, una costella e patate, 2 a 1 diavola. Diavola 2, una no, due diavolo. Poi totale 3 diavolo. 3. Ma piccioso. E al salame piccante? Due diavola. 3. In 2 caice hame Caprese. Una diavola. 2 diavola, una capricciosa e una capisco. Ok, allora no. ඔන්න දැන් අපි එක එක්කෙනාගේ කැමැත්ත අනුව තම තමන් කැමති විදිහට පීට්සා ඕඩර් කරා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා පීට්සා ඕඩර් කරාට තාම මගේ හිතට හරිනේ. මොකද මං කන්නාවේ අතන ඉන්නේ. යා බැලඳලා පස්සේ සතුටින් ඉන්නේ. අපි ඉතින් කට්ටියම එක එක જાති පීට්සා ඕඩර් කරපු නිසා අපි යාළුවෝ කට්ටිය ෂෙයා කරගෙන අනිත් අයගේ වගේ රස බැලුවා. ඒ කාපු පීට්සා වලින් මට රසම රස මෙන්න මේ පීට්සා එක මාරම රසයි ළමයි. ඔයා මොකක්ද මේකේ නම? Caprese. ඉතින් මේ දෙන්න ගත්තේ පීට්සා ෆ්‍රිත්තේ. ඒ කියන්නේ මේ පීට්සා එක බෙදලා තියෙන්නේ ළමයි. ලංකාවේ මම තාම මේක දැකලා නෑ. ලංකාවේ පීට්සා ටි කරන කවුරු හරි ඉන්නවනම් ඔන්න අයිඩියා එකක් දුන්නා. පීට්සා ෆ්‍රිත්තේ හදන්න. ඒක මැද්දට තක්කාලි සෝස්, එතකොට බේකන් වර්ග, චීස් ඒ වගේ එක එක දේවල් දාලා බෙදපු පීට්සා එකක් විදියට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ළමයි දැන් කලින් ගිය පිට්සරි එකෙන් කන්න මට එන දොළ දුකක්නේ තිබ්බේ. ඒ නිසා මම එතෙන්ට කෝල් කර මේ දෙතුන් පාරක් ඇහුවා අපිට ටේබල් එකක් හම්බ වෙන්නේ කොයි වෙලේටද කියලා. මම ඇතුළට ගිහිල්ලත් ඇහුවා මට මොකද ඒ තරම් එතන වීඩියෝ එක කරගන්න ඕන නිසා. අන්තිමට මගේ යාළුවෝ ටික මාව විහිළුවට ගත්ත මාව එලවනකම මම ගොල්ලොන්ට කෝල් කර කරදර කරා කියලා. එලවනකන් නෙමෙයි මිනිස්සයා කිව්වේ මිනිස්සකමට ඉතින් අපිට බඩගිනි නිසා වෙලා යනවා නම් යන්න වෙන තැනකට කමක් නැහැ කියලා. ඉතින් මේ කට්ටිය එකතු වෙලා මාව එලෙව්වා කියලා මගෙන් ආතල් එකක් ගත්තා. ඔන්න මම දැන් රස බලන්න යන්නේ මගේ පීට්සා මාර්ගරීතා එක. ඔයාලා දන්නවද පීට්සා වලට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය කියන්න ඇත්තටම මේ vlog එක මට මදි. ඉතින් ඔයාලා දන්නවද මම මේ කන පීට්සා මාර්ගරීතා එකේ තියෙන්නේ කොළ පාට, සුදු පාට, රතු පාට. කොළ පාටින් බැසිල් කොළ, එතකොට සුදු පාටින් මොසරෙලා චීස්, රතු පාටින් ටොමැටෝ සෝස්. මේ කලර්ස් තුනෙන් සිහිපත් කෙරෙන්නේ ඉතාලියේ ජාතික කොඩියේ තියෙන පාට තුනලු. ඉතින් ළමයි පිට්සා ඉතිහාසය ගැන කතා කරන්න ගියොත් පිට්සා වලට තියෙන ලොකු ඉතිහාසයක්. ඒ ගැන කතා කරලා ඉවර කරන්න බැරි තරම් ලොකුයි. මේ vlog එක මට මදි ඒ ගැන කතා කරන්න. ඒක නිසා අපි ඒ කතාව පැත්තකින් තියලා දැන් බලමු අපේ අනිත් කට්ටිය මොකද කරන්න කියලා. කෑමාවම අපේ ළමයි කතා කරන්නෙත් නෑ. සඳමිනියගේ දිසාගේ පිටක ලස්සනයි. ඒක දාන්න මේක ඉස්සරහට. හරිද මම ලස්සන ෆොටෝ එකක් දෙන්න මඩ. ඇයි මගේ මොකක්ද කියත එකක් ගෙනවද ඔයා? ඉතින් තව දෙයක් කියන්නද? ටේබල් මැනස් කියන ඒවා, එතකොට අපි කතා කරන භාෂාව ගැන ඒවා ගැන ලොකුවට හිතන්න එපා. මේ vlog එක බලන කට්ටිය මොකද කියනවනම් අපි යාළුවෝ එකතු වුණාම අපි විදියට තමයි ඉන්නේ. ඒක වීඩියෝ කරනවා කියලා අපිට අමුතුවෙන් පොෂ් වෙලා නිකන් අමුතු එකක් කරන්න බෑ ළමයි. අපි මේ අපේ සාමාන්‍ය විදියට තමයි මෙතන ඉන්නේ. මේ ළමයට පිටු. මුණ දෙන්නේ නැහැ. ඔලුවත් පහුවට කර. අනේ පහුවනේ දුක හිතිලා පීට්සා හම්බෙලා නැහැ. සඳමිනියගේ තව ටිකකින් අඬනවා. ඉතින් අපේ දෙන්නෙක්ට පීට්සා හම්බ වෙන්නේ ඒ දෙන්න ඕඩර් කර එකම ජාතියේ පීට්සා. ඒක හම්බ වෙනකොට ළමයි අපේ අනිත් කට්ටිය කාලත් ඉවරයි. ඒක එන්න ටිකක් පරක් වුණා. සලාම පිළිදයක් හැබැයි රාවට්ටල නේද? බේබේ රවුන්ඩ් එකයි හේපයා. මේක උඩ ගන්න.
මේක ඕන ගන්න. සම්විනිය මේක ඕන ගන්න. අම්මෝ මෙන්න මුන් කන තරම්. මල පෙරේති. ඔව් අඩේ මර්ගරීතා එකක් විදිහට දාලා දෙන්නවා. අම්මා නෙවෙයි ගන්න දෙන්නේ. විසිය ඉතින් ඒ අන්තිමට ආපු පීට්සා දෙකට නම් කම්ප්ලේන්ට් ගොඩයි ළමයි. මොකද ඒක එන්න ගොඩාක් පරක් වුණා. අනිත් එක පීට්සා මාර්ගරීතා එකක් විදිහට තමයි අතරම මමත් එකපාර දැක්කේ. දියාවල පීට්සා දෙකක් තමයි ඒගොල්ලෝ ගත්තේ. ඉතින් ඒකේ තියෙනවා ඉතාලියේ තියෙනවා සලාමේ. එතකොට සලාමේ ටොමැටෝ සෝස්, මොසරෙලා චීස් ඔය වගේ දේවල් තමයි මේ පීට්සා එකට එන්නේ. ඉතින් සලාමේ තමයි ඒකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. හැබැයි ඒක ටිකක් චූට්ටයි දාලා තිබ්බේ. අඩුවෙන් දාලා තිබ්බේ. එතකොට ඒකේ රස ඉතින් ටිකක් අඩුයි. ඒ වගේ පොඩි කම්ප්ලේන්ට් තිබ්බා ඒ පීට්සා එක සම්බන්ධව විතරක්. වතුචිනි යටයි. ඔක්කොම එක පාර ගන්නවද ඔයාලට? verdura එක. verdura එක. බයයි අර රැට නම්. නෑ මම උදේට දවල්. රැට කන්නේ නැද්ද? නෑ රෑට කන්නෙම නෑ ෂේයන් කන්නේ රෑට. මං අපිට වේල් 3යි යාට වේල් 4ක් නෑ සෙහන්ට වේල් සයිඩ් එකෙන් දෙකට එනවා වේල් අපි යාළුවෝ කට්ටිය කාලෙකට පස්සේ හම්බුන හින්දා ඉතින් ඔය එක එක්කෙනාගේ එක එක දේවල් ගැන ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද chat එකක් දාගෙන තමයි අපි පීට්සා කෑවේ ළමයි. ඇත්තටම ළමයි යාළුවෝ කියන්නේ අපේ ජීවිතේට අවශ්‍යම කොටසක්. සමහර අය හිතන අපිට යාළුවෝ ඕනේ නැහැ කියලා. හැබැයි මම හිතන්නේ අපේ ජීවිතේට යාළුවෝ ඉන්න ඕන. අපේ ලයිෆ් එකට අපි පාර්ට්නර් කෙනෙක් තෝරගන්නවා හා සමානයි අපේ ජීවිතේට අපි හොඳ යාළුවෙක් තෝරගන්න එක. මොකද කියනවා නම් අපි අපේ දුක් සැප විතරක් නෙමෙයි අපේ පෞද්ගලික දේවල් හැම දෙයක්ම යාළුවොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් පොඩි කාලේ ඉඳන් තාම මං ගැන හොයලා බලන මට කෝල් කරලා බලන හරි ආදරණීය යාළුවෝ මට තාම ඉන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මම මැරෙන මොහොත වෙනකොනුත් ඒ යාළුකම් හැමදාම මාත් එක්ක තියෙන්න ඕන කියලා. මං එයාලට හරි ආදරේ. ගණන් ගත්තෙත් නෑ මෙතෙන්ට. ඔයාගේ අදහස කියන්නේ පිට්සා එක ගැන? නේද? ඔයාගේ මගේ තේරෙන්නේ අදහස. අනේ කවලනේ. ඒව රහනේ දෙතර මහන්නේ. රහනේ වලවත් දාන්න තමයි. වාටර් හද? දිසා වාටර් හද පිට්සා එක? හොඳටම රසයි. මේකේ මගේ තුසිට ඔක්කොම රසයි. ඔක්කොම රසයි. බඩජාරිය දෙන්නටත් රසයි. මගේ බඩජාරි රසද? ඉතින් මේ දෙනා නම් කැෆේ එකකුත් බිව්වා. ඔයාලා දන්නවද මම දෙයක් ඉගෙන ගත්තා. පිට කවරේ බලලා පොත තීරණය කරන්න එපා කියන එක. මොකද මේ පිට්සරිය කෙලින් ලස්සන නැති වුණාට මේකේ පිට්සා මාරම රසයි. බලන්න ගයිස් මේ ළමයි. දැන් බලපුවා ඕක බ්ලොග් එකේ අයි කියන්නේ කොහොමද මම කියන්නේ කියලා කියන්නකෝ. ශ්‍රේහන් ඔන්න අපි දැන් පිට්සරියකින් එළියට ඇවිල්ලා දැන් කතා වෙන්නේ අපි දැන් මොකද කරන්න කියලා. ඇත්තටම අපිට දැන් යන්න දෙන්න තැනකුත් නැහැ. ඊට පස්සේ අපි කතා වුණා කොහෙට හරි වෙලා chat එකක් දාමු කියලා. හොඳයි. ප්‍රෙග්නන්ට් වෙලාද? නෑ. ඉතින් මේ ඉන්නේ අපේ ළඟම මෙරි කරන්න ඉන්න කපල් එක. ඉතින් යාළුවගේ වෙඩින් එකක් තියෙනවා මම ඒකට ලෑස්ති වෙන වීඩියෝ එකකුත් ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඒ අසෙන් මට බිල දික් කරනවා ළමයි. ඉතින් අපි කට්ටිය කාපු පීට්සා වලට ගියා අපිට යූරෝ 101ක්. මන් දන්නේ එක මොකේටද ගියේ කියලා. කොහොම හරි අපි 8 දෙනා කාපු බිල් එක තමයි මේ යූරෝ 101ක් ගියා. මම හිතන්නේ කැෆේ එකට වෙන්නේ නැති යූරෝ 1. අනේ මේ හෙන්නම බොරු වැඩ මම ෂහණු එකටම ඇවිල්ලා යූරෝ 7ක් දීලා බීලා ෂහණුට විසි කරා මගේ එක බිව්වා. ඉතින් මෙතන ගියේ ස්ටාර්බක්ස් පිළිබඳ කතාවක්. ඔයාලට මොකද හිතෙන්නේ ස්ටාර්බක්ස් ගැන? හොඳයිද නරකයිද?
ඉතින් ඒ වගේ දේවල් විහාරමවල කොහොමත් වීකෙන්ඩ් එකේ දැක ගන්න ලැබෙනවා. මම කලින් මගේ වීඩියෝස් වලත් ඒක කියලා තියෙනවා. ඕන ළමයි දෙම්මට අම්මුණ රෝසමලා. මගේ රෝසමලා හොරගම් කරා. ඉතින් වීකෙන්ඩ් එකේ විහාරම වල ගොඩාක් සෙනග ඉන්නවා ළමයි. ඒක හින්දා මට එහෙම සමහර දේවල් දැක්ක මේ වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඒ හින්දා මම චූටි වීඩියෝ කෑලි විතරක් අරගෙන තියෙනවා. ඔයාලට ආයෙ දවසක මම vlog එකක් කරනකොට මම දකින වෙනස් දේවල් ගේන්නම්. කියන්න කොහොමද කරන්න ඕන? අනේ මොන්ඩුම. ඔන්න දැන් අපේ හැන්ඩි කොල්ලෝ ටික ෆොටෝ එකක් ගන්න යනකොට තව සෙට් එකක් මැද්දට පැනලා ඒගොල්ලොත් එක්කත් ෆොටෝ එකක් ගන්න කියලා කිව්වා. ඇත්තටම ළමයි ලංකාවේ නම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා අඩුයිනේ. හැබැයි ඉතාලියේ මිනිස්සු එහෙම අදිමාන්නෙන් ජීවත් වෙන අය නෙවෙයි. එහෙම අයත් ඉන්නවා නැතුව නෙවෙයි. නාපෝලියේ ඉන්න කට්ටිය ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි අනිත් පැතිවලට වඩා මම දන්න විදිහට. ඔන්න දැන් යාළගේ ෆොටෝ ගන්න වැඩෙත් ඉවර කරලා අපි දැන් වෙන තැනකට යන්නයි යන්නේ. කො පෙන්නන්න. කටවහපන් දිස්නි. ඊට පස්සේ අපි කට්ටිය කරන්න ටික්ටොක් එකක් ප්‍රැක්ටිස් කරා. වැඩේ කියන්නේ ළමයි අපි කරනකොට එක එක්කෙනා එක විදිහවලට එක එක්කෙනා එක විදිහවලට කරන්න. ඉතින් ඒක හින්දා ඒ ටික්ටොක් එක අප්ලෝඩ් කරන්න හම්බ වුණේ නැහැ. හැබැයි මං හිතනවා අපි කට්ටිය ආයෙ දවසක හම්බුනොත් අපි ආයෙ ටික්ටොක් එක කරොත් මම ඒක අප්ලෝඩ් කරන්නම්. ඊට පස්සේ අපි 4 දෙනා මෙතෙන්ට වෙලා වෙනම කතාවක් දාගත්තා. අපේ පිරිමි ළමයි ටික වෙනම පැත්තකට ගිහිල්ලා යාළ වෙනම කතාවක තමයි හිටියේ. දැන් අපි යන්නේ ළමයි කැෆේ එකක් බොන්න. සෝරි කැෆේ එකක් නෙමෙයි ජින්සන් එකක් බොන්න. මේ ඉන්නේ ඇන් මෙරි. එහෙම එකක් නේ ඔයා ළඟට එන්න. ඒක ඇවිල්ලා මට කස්ටමයිස් කරපු ෆෝන් එකක් දන්නවද? Oh, this is my favorite place. No darling no. වාඩි වෙවි ඉන්න වෙලා නෑ නේද? කේදීෂ් ඉඳගමුද? ඔන්න බලන්න ඉන්න මට ඉඩක් දෙන්න. ටන් ටන් ටන්. මේ තියෙන නාපෝලියේ තියෙන කැෆේ බාර් වලින් මං ආසම තැනක්. තව ආස තැන් ගොඩාක් තියෙනවා. මම ඔයාලා ඉස්සරහට එක්කගෙන යන්නම්. මේ තැන හරියම ලස්සනයි ළමයි. ලස්සනයි. බලන්නකෝ. 4 jeans. ඉතින් අපි දැන් බඩ පැලෙන්න කාලා හිටපු හින්දා මට ඕන උනේ මොනවා හරි බොන්න විතරයි. දන්නවද කැෆේ බිව්වම නිදිමත නැතුව යනවනේ. ඒ හින්දා කැෆේ එකක් නැත්නම් ජින්සන් එකක් වගේ පොඩ්ඩක් කර ඇඟට ෆිට් එකක් එන විදිය දෙයක් බොන්න තමයි අපි දැන් යන්නේ. මට පොඩිලා දාම චින්චින් එකක් නිකන් වෙනසක්. සාමාන්‍ය කැෆේ චින්චින්ද වඩුවේනේ. රබ්බේනේ. රහද එක්ක සමහර කේවට කැෆේ වෙන්නේ. යා තනියම වීඩියෝ කරනවා අපි එන්නලා කොහොමද මගේ වීඩියෝ එකට. මගේ නම් බාගයකට වඩා ඉවරයි. Guarda, da baixo hoje. මගේ බ්ලොග් එකට මම අද සෑහෙන හරියක් කරගත්තා. හැබැයි ඔයාලා මට සෑහෙන උදව් කරා. දැන් ඔයාලා ඔකේ එද්දේ දෙන්න ඕන කොහොමද දන්නවද?
එක දෙන්නේ හොඳට අර පිස්සරීකින්ට බැනලා. ඉතින් ළමයි මම ඉතාලියන ගෑනු ළමෙක්ගේ වීඩියෝ එකක දැක්කා ශෙහානි රුෂාංගි කියලා. Facebook එකේ තමයි ආ වීඩියෝ කරන්නේ. මම හරි මාස ගෑනු ළමෙක්. එයා කියනවා කැෆේ එකක් බොන්න කලින් වතුර විදුරක් බොන්නේ අපේ කඩ හොඳට ක්ලෙන්ස් වෙනවලු. එතකොට තමයිලු කැෆේ එකේ ඔරිජිනල් රස අපිට දැනෙන්නේ. ඒක ඇත්ත වෙන්න ඇති. හැබැයි මම ඊට කලින් අහලා තිබ්බේ නෑ. කොහොම හරි මම ඒක යකින් දැනගත්තා. ඕනේ යූරෝ 100ක් ඇති. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මං ඉතාලියේ ලස්සන වීඩියෝ එකක් ආයෙත් ඔයාලට අරගෙන එනකම් ලබන සතිය වෙනකම් බලාගෙන ඉන්න. එහෙනම් බයි.